අයිබෝන් මං කියන්න හදන්නේ අර අපේ පාස්ට කෙනෙක්ගේ වයිබ්‍රේෂණ එක එකනවා බයිබලේ ප්‍රිච් කරන්න පුළුවන් බයිබලේ ටිච් කරන්න පුළුවන් ප්‍රශ්න බයිබලේ දේශනා කරන්න පුළුවන් බයිබලේ හොඳයි ඒ හොඳයි නමුත් ගැටලුව තියෙන්නේ ඒ අනිවාරෙන් කරන්න ඕනේ අපිට ඒ කිසි ප්‍රශ්න නෑ හැබැයි ගැටලුව තියෙන්නේ මිනිස්සු ගන්නේ දේව වචනය පමණක් නොවේ දවා ටීච් කරද්දි දවා ප්‍රීච් කරද්දි දේශනා කරද්දි මිනිස්සු ගන්නේ දේව වචනය පමණක් නොවේ වා කියන අදහස පමණක් නොවේ මිනිස්සු ගන්නවා ඔයාගේ වයිබ්‍රේෂන් එක එක වගේ හැඟීම් කොයි වගේ පුද්ගලෙක්ද මේ ඔක්කොම ටික මිනිස්සුන්ට කාවද්දනවා එක මිනිස්සුන්ගේ ඇඟ ඇතුළට ඔයාගේ වයිබ්‍රේෂන් එක යනවා අනිවාර්යෙන් මොකද මිනිස්සු ඇහුම්කන් දෙනවනේ පැයක් තිස්සේවට ඒතර ඉස්කෝලේ පාඩමකටවත් අපි පැයක් ඇහුම්කන් දෙන්නේ නැහැ සමහරවිට විනාඩි 40 යන්නේ නමුත් මේක එහෙම නැහැ පැයකමාරක් ඇහුම්කන් දෙද්දී ඔයාගේ මානසික මට්ටම ඔයාගේ මානසික ඔයාගේ ශරීරයෙන් පිට වෙන මේ වයිබ්‍රේෂන් එක ඔයාගේ මානසිකත්වය ඔයාගේ හැඟීම් ඔයාගේ අයිඩියාස් ඔයා හදන ඔයාගෙන් එන ඒ තරංග ඒ ටික මිනිස්සුන්ගේ ඇඟවලට ඔටෝ කාවදිනවා ඒ කියන්නේ බිලීවර්ස් ලාගේ එහෙම නැත්නම් ඇදහිලිවන්තයාගේ ඇඟ තුලට ඔයාගේ මානසිකත්වය රිංගනවා එතකොට ඔයා ප්‍රීච් කරන කලින් බලන්න ඕනේ ඔයා කොහොමද ඔයාගේ මෙන්ටලි වයිබ්‍රේෂන් එක විහිදවන්නේ කියන එක බලන්න ඕනේ හොඳ වයිබ්‍රේෂන් එකක් නැතුව සර්මන් එකක් කරන එක එහෙම නැත්නම් දේශනා කරන එක වැඩකුත් නැහැ බයිබලේ බයිබලේ හොඳට දැනගෙන හොඳ වයිබ්‍රේෂන් නැතුව වැඩක් නැහැ. ඒ වගේම හොඳ වයිබ්‍රේෂන් එකක් තිබිලා ඔයා දේශනා කරන එක වැරදි වෙලත් වැඩක් නැහැ. එතකොට මේ දෙකම තියෙන්න ඕනේ උතන. ඒක හරිම වැදගත්. එතකොට අර මං කියන්නේ පාස්ටර් කෙනෙක්ගේ වැරද්දක් නෙවෙයි. ගැටලුව තියෙන්නේ මිනිස්සුන්ගේ ඇඟවලට මේ වයිබ්‍රේෂන් එක යනවා ඔටෝ. එතකොට මිනිස්සු ඔයා වගේ වෙනස් වෙනවා ටික කාලයකින්. එතකොට ඔයා කොහොමද ඒක ඔයා නාසිසිස්ටික් කියමුකෝ. එතකොට මිනිස්සුත් නාසිසිස්ටික් වෙනවා. ඔයා පැතටික් කියමුකෝ. මිනිස්සුත් පැතටික් වෙනවා. ඔයා පොසිටිව් වෙනවා මිනිස්සු පොසිටිව් වෙනවා. එතකොට අන්න එතන තමයි වැඩේ තියෙන්නේ. අර ඕනකට වඩා වෙන සැරයින මිනිසුත් සැරවෙනවා. සමහර සබහන් එන කෑ ගන්නවා. එහෙම නෙවෙයි. සමහර සබහන් එන පොසිටිව්. එහෙමත් නෙවෙයි. සමහර සබහන් එන මැදින් යන්නේ. ඒකත් වැරදි. දැන් මම කියන්නේ අර ভাইබ්‍රේෂන් එක හරි බලලා පොසිටිව් වෙලා ඔය 100% පියෝර් කෙනෙක්ද කියන එක බලන්න වෙනවා. ධෛර්යසියා වෛරය ක්‍රෝධය වාගාව තියෙනවා නම් ඔයා දේශනා කරද්දී ඔයාගේ බිලීවර් ඇදහිලිවන්තය ඔයාගේ සබාවට එන ඇදහිලිවන්තත් ඒ විදිහට වෙනස් වෙනවා. ඒතර ভাইබ්‍රේෂන් කියන එක හරි පරිස්සමින් දාන්න ඕනේ. අනිත් එක ඔයාගේ ভাইබ්‍රේෂන් එක අනිවාර්යෙන් මිනිස්සු වැළඳ ගන්න ඕනේ කියලා හිතන එකත් වැරදි. මිනිස්සුන්ගේ පවතින ভাইබ්‍රේෂන් එක ඔයා නැති කරනවා නම් ඒකත් වැරදි. සුද්ධාත්මයන් වහන්සේ එනවා ඒක වෙනම දෙයක් නේ. හරි. හැබැයි මිනිස්සුන්ගේ ස්වභාවික සිටුේෂන් එක ඔයා වෙනස් කරන්න try කරනවා නම් ඒ කියන්නේ ඔයා ඉන්ඩිරෙක්ට්ලි සබ්ටල් ඉන්ෆ්ලුවෙන්ස් එකක් හරහා වෙනස් කරන්න හදනවා නම් අන්න එතනදී ඕකෙන් වෙන්නේ අර සමාජයක් හැටියට ඇත්තටම ඒක පස්සට යනවා. ඒ කියන්නේ අර විවිධත්වය නැති වෙනවා. ඒ වගේ මිනිසුන් ভাইබ්‍රේෂන් එකම ඒ කියන්නේ එයාගේ ස්වභාවික ভাইබ්‍රේෂන් එකම ඔයා චර්ච් එක ඇතුළට ගේනවා ඒකත් වැරදි. ඒතර ඒක හරි පරිස්සමෙන් ඕක බලලා කරන්න.